සුබ දවසක්. ඉතින් ටිකක් දිගු නිහඬතාවයකට එක්ක මට නැවත් පොඩි කාලෝචිත මාතෘකාවක් ගැන පොඩ්ඩක් කතා කරන්න උවමනා වුණා. මේක පොඩ්ඩක් දිග වැඩි වෙයිද දන්නේ නැහැ. ඔයගොල්ලෝ පහුගිය දවස්වල දැක්කා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකපාරම වෙනිසුලාවට කොට බැහැලා හමුදාමය ක්‍රියාමාර්ගයක් කරලා පැය කිහිපයක් ඇතුළත වෙනිසුලාවේ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳව ජීවග්‍රහයෙන් අල්ලගෙන ඇමරිකාවට අරගෙන ආවා. ඒකෝට ගොඩක් අය කල්පනා කරා කොහොමද එහෙම ස්වෛරී රාටකට ඇතුල් වෙලා ඇමරිකාවට පුළුවන් දෙහෙම බලහත්කාරකමක් කරන්න. ඇයි එහෙම දෙයක් කරනකම් වෙනිසුලාව සද්ද නැතුව හිටියේ? වෙනිසුලා කට්ටිය මේකට කැමති වුණාද අකමැති වුණාද? කොහොමද මේක උනේ? මේකේ නීතිමය තත්ත්වය මොකද්ද වගේ ලොකු ප්‍රශ්න ගොඩක් ඕගලන්ට තියෙන්නේ නැති පහුගිය දවස්වල. ඉතින් මට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නීතිමය පැත්ත ගැන නෙමෙයි, වෙනිසුලාවට එහෙම උනේ මොකද කියන සම්බන්ධව තමයි මම කරුණු ටිකක් අද කතා කරන්න යන්නේ. වෙනිසුලා කියන්නේ ලෝකේ වැඩිම බොරතෙල් සංචිත තියෙන රටක්. ඉතින් ඉලක්කම් වලින් මේක කියනවා නම් බොරතෙල් බැරල් බිලියන 300ක් විතර වෙනිසුලා තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් එච්චර තෙල් තියෙන රටක් වෙලත් වෙනිසුලා ආර්ථිකය මෙච්චරම පහළට වැටුනේ කොහොමද? වෙනිසුලා කියන්නේ ළමයි 1999ට කලින් ලතින් ඇමරිකාවුන් කලාපේ හිටපු ධනවත්ම රටක්. ඔවුන්ට ආර්ථික වශයෙන් කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. බොහොම ස්ථාවර හිටපු රටක්. හැබැයි ඉතින් හැමදේම වෙනස් වෙන්න ගන්නවා 1999 දී හියුගෝ චාවෙස් ජනාධිපතිවරයා බවට පත් වීමත් එක්ක. 1999ට කලින් ඇමරිකා එක්සත් ජනපදයේ තමයි මේ වෙනිසුලා තෙල් වල ප්‍රධානම ගණන් කරවව බවට පත් වෙලා හිටියේ. අතන වෙනිසුලාවේ තියෙන්නේ එහෙම ලේසියෙන් ගොඩ ගන්න පුළුවන් තෙල් වර්ගයක් නෙමෙයි අනිත් රටවල වගේ. ඒවා හඳුන්වන්නේ බර තෙල්. එහෙම නැත්නම් හෙවි ක්‍රූඩ්ස් විදිහට. මේ හෙවි ක්‍රූඩ්ස් නිස්සාරණය කරන්න විශාල තාක්ෂණයක් සහ විශාල මුදලක් ඕන කරනවා. 1999ට කලින් මේ දේවල් රජය හුඟක්ම කරුවේ ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් එක්ක එකතු වෙලා. ඒකෙන් වෙනිසුලාව විශාල ආර්ථික වාසියක් ලබා ගත්තා. හැබැයි චාවෙස් ජනාධිපති වුණ ගමන් මේ සේරම තමන්ගේ යටතට පවරගත්තා. හරියට නිකන් තෙල් ජනසතු කරා වගේ වැඩක් තමයි චාවෙස් කරේ. PDVSA එහෙම නැත්නම් Petroleum de Venezuela SA සතුව තමයි මේ තෙල් සම්බන්ධ සියලුම බලය කේන්ද්‍රගත වුණේ. මේකෙන් ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් සෑහෙන තරහ වුණා. ඒ වගේම ඔවුන්ගේ පැමිණීම සෑහෙන සීමා වුණා. අපේ දේවල් ඔක්කොම අපි කරන්නේ වෙන අයව එපා සේරම රජය කරන්න රජයට පුළුවන් තනියෙන් කරන්න වගේ බොහොම හිතුවක්කාර අදහස් තමයි චාවෙස් දරුවේ. ඉතින් ඒ වගේම ඒවා සෑහෙන ජනගත කරා. බැලුවල්මට ඉතින් මේක ඊටම හොඳ වැඩක් වගේ පෙවුණා. ඒකෙන් ලොකුවට සිද්ධ වුණේ ජාත්‍යන්තර හිටපු ගණන් කරුවන් වෙනිසුලාට අහිමි වීම. අනිත් එක මම කලින් කිව්වනේ මේ හෙවි ක්‍රූඩ්ස් ගන්න සෑහෙන ලොකු පිරිවැයක් යනවා කියලා. මේ පිරිවැය සම්පූර්ණයෙන්ම වගේ තනියම රජයට දරන්න සිද්ධ වුණා. විශේෂයෙන් චාවෙස් කරපු ලොකුම මෝඩකම තමයි තමන්ගේ කලින් ප්‍රධාන ගැනුම්කරුවයා වෙච්ච ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු පාර්ශ්ව වලට නොඑක් චෝදනා එල්ල කරලා ඔවුන්ව තරහකාරයෝ කරගත්ත එක. ඉතින් මේ විතරක් නෙමෙයි Petroleum de Venezuela SA වල සෑහෙන මගඩි දූෂණ සිද්ධ වුණා. මේ දේවල් උනේ චාවෙස්ගේ අනුදැනුම මත කියලා තමයි දේශපාලන විචාරකයෝ කියන්නේ. රටේ ආදායමෙන් 95% විතර ලැබුණේ තෙල් අපනයනෙන්. ඔහු ඇතුළු රජය තෙල් හැරෙන්න වෙන කිසිම දෙයක් රට ඇතුලේ ගොඩනැගුවේ නැහැ. අපිට තෙල් තියෙනවනේ ඒ නිසා කවදාවත් අපේ රට වැටෙන්නේ නැහැ කියලා අධිතක්සේරුවක තමයි ඔවුන් හිටියේ. හැබැයි ඔන්න ඔය වෙද්දී චාවෙස් තරම් ලොකුවට ගණන් නොගත්තත් බටහිරට සද්ද දාපු නිසා තෙල් ප්‍රවාහණයටත් ටිකෙන් ටික සම්බාධක හැම වැටෙමින් තමයි තිබුණේ. 2013 දී විතර ඔන්න ඔය කාලෙම එකපාරටම වෙළඳ පොලේ බොරතෙල් මිල සීග්‍රේන් පහළ බහින්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි අත්නෝමතික විදිහට රට පාලනය කරපු හියුගෝ චාවෙස් ජනාධිපතිවරයා 2013 මාර්තු 5 වෙනිදා පිළිකාවක් නිසා මරණයටපත් වෙනවා. මේ වෙද්දී චාවෙස්ගේ උප ජනාධිපතිවරයෙකුදී නිකොලස් මදුරෝ වෙළඳ පොලේ තෙල් මිල අඩු වීමත් චාවෙස් මරණයටපත් වීම සහ මදුරෝ ජනාධිපති වීමත් මේ කියන මේ ඔක්කොම වෙන්නේ එකම එක ටයිම් ලයින් එක. මේ නිකොලස් මදුරෝ කියන්නේ කලින් බස් රථ රියදුරෙක් නිසා ඔහුට දේශපාලන සම්බන්ධ ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. තෙල් මිල අඩු වීමත් එක්ක රට ඇතුලේ කිසිම දෙයක් නොකර හිටපු නිසා වෙනිසුලාව අන්ත අසරණ තත්ත්වයට පටන් ගත්තා. ඊට පස්සේ වුන් කරේ එක දිගට ණය ගත්ත එක. මම කලින් කිව්වා 1999ට පෙර තිබ්බා වගේ ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් වලට වුන් වැටබැඳ කියලා. ඒවත් එක්කම මේ බරතෙල් ගොඩ ගන්න අවශ්‍ය තාක්ෂණය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගියා. ඒවා මතු පිටට ගන්න එක සෑහෙන අමාරු වුණා. වියදම් අධික වුණා. බටහිර බලවත් රටවල වලට සද්දාපු නිසා වැටුණු සම්පාදක ඔවුන් තව තවත් අසරණ කරා. මේ දේවල් වහගන්න චාවෙස් සහ මදුරෝ ආණ්ඩු දෙකම කරේ එක දිගට සල්ලි අච්චු ගහපු එක. ඔකට දන්න සල්ලි අච්චු ගහනවා කියලා කියන්නේම එන්නම රටේ උද්දමනයේ මහා පරිමාණයෙන් වැඩි වෙන එක කියලා. අන්තිමට චීනෙන් ණය අරන් ණය වෙනකොට තෙල් දෙන තැනටත් ඕන් අසරණ වුණා. ලතින් ඇමරිකාවේ දැවැන්තෙක් විදිහට වැජබිච්ච වෙනසියුලාව 2017 අග වෙද්දී සම්පූර්ණයෙන්ම බංකොලොත් රාජ්‍යයක් බවට නිල වශයෙන් නම් කරා. මේ වෙද්දී රටේ වාර්ෂික උද්දමනයේ ඔයගොල්ලෝ දන්නවද 100% 13ක් පහු කරලායි තිබුණේ. මේ වැඩිවීම අපි උදාහරණයක් විදිහට කියනවා නම් ගිය අවුරුද්දේ රුපියල් 100ට ගත්ත පාන් ගෙඩියක් මේ අවුරුද්දේ ගන්න රුපියල් ලක්ෂ 13ක් ගෙවන්න වුණා. අන්න ඒ වගේ විශාල වශයෙන් මිල වැඩිවීමක් වුණා. මිනිස්සු දුප්පත් උනේ ඉතාමත් බලන් ඉඳන්. තමන්ට කෙලවෙනවා කියලා දැනුණත් අඩුම ජාත්‍යන්තරයක සාකච්ඡාවට වලට යනවා චාවෙස්ෝ මදුරෝ කියන දෙන්නම කටයුතු කළේ නැහැ. උද්දච්ච විදිහට ඔහේ හිටිය අන්තිමට වීදි පුරා මුදල් නෝට්ටු නිකන් වටිනාකමක් නැති කොළ කෑලි වෙලා කුණු ගොඩවල් වෙලා ගොඩ ගැහෙන්න පටන් ගත්තා. පාරවල අතුගාල තැන් වල දකින්න ලැබුණේ කොළ නෙමෙයි ළමයි සම්පූර්ණ සල්ලි කොළ ගොඩවල්.
ඒ තරමට මුදලේ වටිනාකම බාල්දු වුණා. මිනිස්සු බඩගිනි නිවා ගන්න අන්තිමට කරේ මොනවද? සත්තුවත් හිටපු සත්තුම ඉඳන් මරාගෙන කෑවා. අදට වෙනසුලාවේ මිනිස්සු 10 දෙනෙක්ගෙන් 6 දෙනෙක් ආහාර මිලදී ගන්න සල්ලි නැති නිසා රැට නිදා ගන්න යන්නේ බඩගින්න කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ට දවසකට හරියට එක වේලක්වත් කෑම ලැබෙන්නේ නැහැ. අමාරුවෙන් ගන්න තෙල් ටිකෙනුත් හැම අවුරුද්දෙම ඩොලර් බිලියන 10ක විතර බැරල් තොගයක් ස්මග්ලර්ස්ලා කොලොම්බියා බ්‍රසීල් බෝඩර් වලින් හොරාට පැන්නුවා. අන්තිමට කොලොම්බියාවේ කොකේන් මුදාහරණ ප්‍රධාන මධ්‍යස්ථානයේ බවටත් වෙනසුලාව මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මදුරෝ මේ මුකුත්ම දන්නේ නැහැ වගේ. එයාගේ ආතල් එකේ ඔහේ ඉන්දියා මේ කිසිම හැබැයි අහේනියක් මදුරෝට හත් එයාගේ හිතවතුන්ට තිබ්බේ නැහැ. මොකද එයාලට හොඳට සල්ලි තිබුණා. එයාලා සෑහෙන්න හොඳින් ජීවත් වුණා. කැරකස් වල පාරේ බැහැලා යන්න බැරි තරම් මංකොල්ලකාරයෝ පිරුණා. මේ ආර්ථික පීඩනය දරා ගන්න බැරුව මිනිස්සු පාට බැල උද්ඝෝෂණය කරලා මේ මිනිස්සුන් හමුදාවේ දොලා දැඩිව මර්ධනය කරන්න මදුරෝ කටයුතු කරා. බොහොම ලස්සනට තෙල් වෙළඳාම කරගෙන හිටපු රටව දෙන්නෙක් එකතු වෙලා අවුරුදු 26ක් වගේ කාලයක් ඇතුළත වල පල්ලටම යව්වේ ඔන්න ඔහොමයි. අන්න ඒක දඩමීමා කරගෙන තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනසුලාවට බැහැලා ජනාධිපතිවරයා ජීවග්‍රහයෙන් අල්ලගෙන එන්නේ. ඔව් කියන එකම නිදහසට කාරණ තමයි රටේ ජනතාව සුඛිත මුගිතක කරවන්න තමයි මෙන්න මේ දේවල් කරේ කියලා. ඉතින් මේ වෙනකොට ඇත්තටම මේ රටේ මිනිස්සුත් හරිම සන්තෝෂෙන් ඉන්නවා. ඇමරිකාව යටතේ හරි කමන්නේ අපි හොඳට පාලනය වෙනවනි කියන. ඉතින් ඕගලන්ට හොඳට උදාහරණ තියෙනවා. මීට කලිනුත් ඇමරිකාව හැබැයි බැහැලා ඔය වගේ සුඛිත මුගිත කරන්න ගිය රටවල් ගොඩකට අන්තිමට මුහුණ පානුනේ මොන වගේ දෙයකටද කියලා. අපි ඉතින් ඒ දේවල් ගැන කියන්න ඉස්සර වෙන්නේ නැතුව ඒ ගැන බලාගෙන ඉමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. දැනට මෙන්න මේ දේවල් තමයි මේ ජනාධිපතිවරයාව ජීවග්‍රහණය කරගෙන යන්න සහ ඇමරිකාව මේ රටට ඇතුල් වෙන්න බලපාපු ප්‍රධානම හේතු කියන එක විතරක් කියලා මම නතර කරන්න. බොහොම ස්තුතියි.